නාකොටියකේ ඉඳලා තියෙනවා ටැමිල් සාජන් මහත්තයෙක්. ඒ සාජන් මහත්තයා දැන් ඉන්නේ කැස්බෑව පොලිසියේ. ඒ සාජන් මහත්තයා වැටලීමක් කරලා නාරායණින් පිට කුඩුවට සම්බන්ධ කෙනෙක් ඇරෙස් කරලා තියෙනවා. එයාගේ තොරතුරු මත තව කෙනෙක් ඇරෙස් කරන්න ගිහිල්ලා තියෙනවා. ඒ ඇරෙස් කරන්න යනකොට ප්‍රශාන්ත එයා කතා කරලා අර මේ ඔය ටැමිල් සාජන් මහත්තයාට කියලා තියෙනවා එයාව ඇරෙස් කරන්න එපා මට ටිරන් අලස් ඇමතිතුමා කෝල් කරලා කිව්වා ඒක නිසා එයාව ඇරෙස් කරන්න එපා කියලා. එතකොට ඉතින් දැන් අපි මොනවා හරි දෙයක් වෙනුවෙන් කරන්න යනවා නම් මෙයාලම කියන්නේ ඕවා කොහොමද බලන් හිටියා වගේ කියන්නේ වකීමක් අරගෙනද කියන්නේ? ඔව් වකීමක් අරන් තියෙන්නේ. ටැමිල් සාජන් කෝ දැන්? එයා ඉන්නවා කැස්බෑව පොලිසියේ ඉන්නවා. එයා මේ ගැන තොරතුරු පොතේ සටහන් කරලා තියෙන්නේ. ඒක මේ විදිහටම සටහන් කරලා තියෙන එක චෙක් කරන්න. මම කිසි දෙයක් කියන්නේ මම හිතුමනාපෙටවත් අර නිකන් අර මේ සාස්ත්‍ර කියනවා වගේ ඒ වගේ දෙයක් නෙවෙයි කියන්නේ මම මේ ඔක්කොම කියන්නේ ඇත්ත කියන්නේ මගේ ගාව සාක්ෂි තියාගෙන. රටේ කතාවක් ඇති උනේ ඩිරෙක්ටර් මාරු වෙනකොට ඩිරෙක්ටර් මේ නාකොටිකේ ඊට කලින් ඔෂාන් නේද? ඔෂාන් හින්ද විතරන. ඔෂාන් හේවා විතරන. ඔෂාන් හේවා විතරන කියන්නේ බාලමල්ලිගේ ලොකු බාලමල්ලිගේ මාම කෙනෙක් ඉන්නවා. ඒ මාමගේ වයිෆ්ගේ ක්ලාස්මේට් ඕෂාන් හේවා විතරන ගිහිල්ලා තියෙන බාලමල්ලිගේ මාමගේ මාම කියන්නේ අම්මගේ මල්ලි. අම්මගේ මල්ලිගේ නෝනා. අම්මගේ මල්ලිගේ නෝනා කවුද ඉතින්? නෝනාගේ ක්ලාස්මේට් තමයි ඕෂාන් හේවා විතරන. ඕෂාන් හේවා විතරන ඉස්කෝලේ. ඔව් ඕෂාන් හේවා විතරන ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ දෙවුන්දර මහවිද්‍යාලයට. එතකොට ඒ සම්බන්ධ නිසා තමයි බාලමල්ලිට මෙයා ගොඩක් උදව් කරේ.